Hello everyone, welcome you all back to our English learning channel U4U Easy. So today we are going to learn very interesting and very important lesson in English language, that is present perfect continuous tense. ඉතින් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමින් අපි ආරම්භ කරනවා අපේ ඊළඟ lesson එක. ඒ තමයි present perfect continuous tense. ඉතින් මෙන්න මේ lesson එක කොහොමද අපි භාවිතා කරන්නේ, මොන වෙලාවටද මේ present perfect continuous tense භාවිතා වෙන්නේ? ඉතින් හිතන්නකො මේ වගේ දෙයක්. දැන් ඔන්න ඔයා ටීවී එකේ බලනවා, සාමාන්‍යයෙන් ටීවී බලනවා නේද? ටීවී එකේ බලනවා දේ 8ට පටන් ගත්තා. දැන් වෙලාව හිතන්නකො 11යි කියලා. ඉතින් මොකද වෙන්නේ? උදේ 8ට පටන් ගත්තා. 9ටත් ටීවී එක බලනවා. 10ටත් බලනවා. 11යි දැන් වෙලාව. දැනුත් බලමින් ඉන්නවා. ඉතින් මොකද වෙන්නේ? ඔයා අතීතයේ පටන් ගත්තා. ඒ කියන්නේ මෙතන නම් දේ 8ට පටන් ගත්තා. පටන් ගත්ත එක මොකද වෙන්නේ? දිගට ඇවිල්ලා මේ වෙනකොට දවල් 11යි. ඔයා තවමත් මොකද කරන්නේ? ටීවී එක බලනවා. සමහරට අම්මලා තාත්තලා වයින්නවා නේද? මේ ළමයා උදේ ඉඳන්ම නැත්නම් මෙයා උදේ ඉඳන්ම ටීවී එක බලා ඉන්න ඉවරයක් නැහැ. වෙන වැඩක් කරන්නේ. මොකද වෙන්නේ? එතකොට තමයි අම්මා නැත්නම් තාත්තා කවුරු එනකොට ඔයා බලා ඉන්න ටීවී එක උදේ 8 වෙන්න පුළුවන්. එයාලා 9ටත් යනවා, 10ටත් යනවා, 11යි දැන් වෙලාව. එතකොටත් ඔයා මොකද කරන්නේ? තාම ටීවී බලා ඉන්නවා. අන්න ඒ වෙලාවට කියනවා ඔයා මේ උදේ ඉඳන්ම ටීවී එක බලා ඉන්න කිසි වැඩක් කරන්නේ නැහැ නේද? අන්න ඔය වගේ අවස්ථාවන් විස්තර කරන්න තමයි අපි මෙන්න මේ present perfect continuous tense භාවිතා කරන්නේ. ඉතින් එහෙමනම් මොකද්ද වෙන්නේ? අතීතයේ නිශ්චිත වෙලාවක පටන් අරගෙන සිදුවෙමින් ඇවිල්ලා මේ දැන් වර්තමානයේ මේ වෙනකොටත් ඒක සිද්ධ වෙමින් පවතිනවා. ඉතින් අපිට ඒක කියන්න පුළුවන් an action started in the past and continuing up to now. It's still happening. තාම සිදුවීම් පවතින. එහෙමනම් අපි මෙන්න මේව තමයි present perfect continuous tense එකට භාවිතා කරන්නේ. ඉතින් මතක තියාගන්න අපිට කියන්න පුළුවන් එහෙමනම් you have been watching television since 8 a.m. You have been watching TV since 8 a.m. ඔයා ටීවී එක නරඹමින් ඉන්නවා දේ 8 සිට. ඉතින් ඒ වගේම තමයි මේ කාලය කෙටි කාලයක් ඉන්න පුළුවන්. ඒක දවස්, මාස, වසර, දශක ගානක් වුණත් ඈතට පිටට යන්නට පුළුවන්. උදාහරණයකට කියන්න පුළුවන් we have been celebrating Sinhala and Tamil New Year since ancient times. We have been celebrating Sinhala and Tamil New Year since ancient times. අපි අතීත කාලේ ඉඳලා සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සමරමින් ඉන්නවා. ඉතින් අදහස් කරන්නේ නැහැ ඔයා දවස් 365ම මේක සමරනවායි කියලා. නමුත් රටාවක් විදියට ඔයා වසරක් පාසා මේ වැඩේ කර කර ඉස්සරහට එනවා. අනේ ඒක තමයි අපි මේ කතා කරන්නේ present perfect continuous tense යටතේ. ඉතින් මේ වාක්‍යවලත් මොකද වෙන්නේ? ලියන රටාවක් තියෙනවා. ලියන විදිහක් තියෙනවා. කොහොමද අපි මේක ලියන්නේ? මෙතෙන්දී මොකද කරන්නේ? අපි subject එක කරන කෙනා ඒ වගේම has have helping verb වලින් එකක් ඒ වගේම be double en been දාලා verb එකට මෙතෙන්දී ing ආකාරයෙන් තියෙනට ඕනේ. ක්‍රියාපදයට ing දාලා object එක දාලා since කියන එක හරි for කියන එක හරි දාලා අදාළ කාල පරිච්ඡේද සඳහන් කිරීම ගොඩක් වැදගත් වෙනවා. එතකොට පැහැදිලි අවබෝධයක් ලැබෙනවා. එහෙනම් subject has have be double en been verb in ing form object since or for time phrase. ඔන්න අපි ලියන්නා වූ විදිය. අපි බලමු example කීපයක් අරගෙන. බලන්නකෝ මේ example එක. She has been cooking since 9 a.m. She has been cooking. She has been cooking. She has been cooking since 9 a.m. ඇය උදේ 9 ඉඳලා ආහාර පිසීමින් නැත්නම් කෑම උයමින් සිටිනවා. ඒ වගේම example ඊළඟ example එක බලමු. They have been playing football for 3 hours. They have been playing football for 3 hours. They have been playing. They have been playing. They have been playing football for 3 hours. ඉතින් මොකද වෙන්නේ? කාලෙකදී පටන් ගත්තා සිදුවෙමින් තාමත් මේක යනවා. මේ වාක්‍ය ලියනකොට අපි has හරි have හරි helping verb එක යොදනවා කියලා කතා කළා. ඉතින් has දාන්නේ කරන කෙනා එක්කනේ. ඒ කියන්නේ he ඔහු she ඇය it ඌ ඒක එහෙමත් නැත්නම් singular noun. ඒක වචන නාම පදයක්. ඒ කියන්නේ dog has, the boy has, the man has ඔය විදිහට.
දැන් අපිට එක එක්සැම්පල් එකක් ගත්තොත් කියන්න පුළුවන් මේ විදිහට it has been raining since morning. It has been raining. It has. It has been raining since morning. උදේ ඉඳලා වහිමින් තියෙනවා. ඒක තාමත් වහිමින් තියෙනවා. ඒ වගේම තමයි අපි have යොදන්නේ ඔයා මම ඇතුළත්ව. ඒ කියන්නේ I, you, we, they මත් නැත්නම් plural noun එකක්. ඒ කියන්නේ children ඔය විදිහට අපිට කියන්න පුළුවන් I have, you have, we have, they have, children have, friends have, women have මේ විදිහට අපිට බහු වචන noun එකක් එක්කලත් භාවිතා කරන්න පුළුවන්. කොහොම වුණත් එහෙමනම් බලන්න එක්සැම්පල් එකක් අරන් බලමු එහෙනම් මොන වෙලාවටද අපි have භාවිතා කරන්නේ කියලා. They have been waiting for the bus for 20 minutes. They have been waiting. They have been waiting for the bus for 20 minutes. ඔවුන් බස් එක වෙනුවෙන් බස් එක එනකන් විනාඩි 20ක් තිස්සේ බලන් ඉන්නවා. ඔන්න තියෙන විදිහට. ඉතින් මේ වාක්‍ය අපි ගත්තාම අපිට ගොඩක් වැදගත් වෙන කාලයට සම්බන්ධ words කීපයක් තියෙනවා. ඒ තමයි පළවෙනි එක තමයි අපි භාවිතා කරනවා since කියලා. since කියන්නේ නිශ්චිත වේලාවක සිට. ඉතින් අපිට example එකක් විදිහට ගන්න පුළුවන් බලන්න I have been reading a book since 5 o'clock. I have been reading a book since 5 o'clock. පහේ සිට නිශ්චිත වේලාවක් දෙනවා. මම පොතක් කියවමින් ඉන්නවා පහේ සිට. I have been reading a book since 5 o'clock. ඒ වගේම තමයි for කියන එක අපි භාවිතා කරනවා යම්කිසි කාල පරිච්ඡේදයක් පුරාවට සිදු වෙනවා කියලා කියන්නට. ඒ කියන්නේ කාලයක් තිස්සේ කාලයක් පුරාවට සිදුවමින් පවතිනවා කියලා කියන්නේ. අපිට කලින් එක්සැම්පල් එකක් භාවිතා කරන්න පුළුවන් I have been reading a book for 2 hours. I have been reading a book for 2 hours. For 2 hours. මම පොතක් කියවමින් ඉන්නවා පැය දෙකක් තිස්සේ මේ වැඩේ කරමින් ඉන්නවා. කාලය පුරාවට කියද්දී අපි for භාවිතා කරන්නේ එහෙමනම් since දාන්නේ නිශ්චිත වේලාවක සිට කියලා කියන්න. ඒ වගේම for කියන එක යොදන්නේ කාල පරිච්ඡේදයක් පුරාවට කියලා භාවිතා කරන්නට පවසන්නට. ඉතින් ඔන්න මතක තියාගන්න. දැන් අපි පොසිටිව් ආකාරය ගැන කතා කළා නෙමෙයි. දැන් කොහොමද මේ නෙගටිව් වලට හරවන්නේ? නෙගටිව් වලට හරවද්දි මොකද කරන්නේ? අපි has have වලට පස්සේ not not කියන එක යොදනවා. ඒ කියන්නේ has not been have not been යොදනවා. එතකොට නෙගටිව් වලට හැරෙනවා. එහෙනම් අපි ලියන විදිහ එකත් කොහොමද වෙන්නේ? subject has have වලින් එක not not been verb in ing form object since for plus time phrase. ඒ කියන්නේ කරන කෙනෙක් ඉන්නවා has not been have not been යොදලා verb එක ing වලින් දාලා object එක ලියලා ක්‍රියාවට යටත් වෙන කෙනා ලියලා since නැත්නම් for දාලා කාල පරිච්ඡේදය සඳහන් කිරීමක් තමයි කරන්නට වෙන්නේ. ඉතින් එහෙමනම් අපි බලමු example කීපයක් අරගෙන කොහොමද අපි negative වලට මේ වාක්‍ය හරවලා ලියන්නේ කියලා. I haven't been reading a book for 2 hours. I haven't been reading a book for 2 hours. මම පැය දෙකක් තිස්සේ පොතක් කියවමින් සිටින්නේ නැහැ. එහෙමනම් වෙන වැඩක් කරලා ඉන්නේ නැති. එහෙමනම් I haven't been reading a book for 2 hours. ඒ වගේම next example she hasn't been working for 5 years. She hasn't been working for 5 years. She hasn't been working. She hasn't been working for 5 years. ඇය වසර 5ක් තිස්සේ වැඩ කරමින් සිටින්නේ නැහැ. බොහෝ වෙලාවට ආයතනයක ඔෆිස් එකක වැඩ කරනකොට අවුරුදු ගානක වැඩ කරා කියලා කියන්න පුළුවන්. මම මෙච්චර කාලයක් තිස්සේ මේකේ වැඩ කර ඉන්නවා කියලා එක්කෙනා කියන්න පුළුවන්. ඉතින් එතෙන්දී අපි මේ කතා කරන්නේ එයා අවුරුදු 5ක් තිස්සේ වැඩ කර සිටින්නේ නැහැ. ඒ ගාන වෙනස් වෙන්න පුළුවන්. කෙටි වෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් දැන් අපි නෙගටිව් වලට හැරෙව්වා. දැන් මොකද කරන්න ඕනේ? අපිට question form වල තරවන්න ඕනේ නේද? මොකද කරන්න තියෙන්නේ? ප්‍රශ්න ආකාරයට ගොඩනගා ගන්න ඕනේ. ඉතින් අපි මොකද කරන්නේ මෙතෙන්දී? helping verb එක වෙන has have විතරක් වාක්‍ය කරන කෙනා මුලට ගේනවා. has have විතරක් වාක්‍ය කරන කෙනා මුලට ගේනවා. එහෙමනම් කොහොමද අපි ලියන්නේ?
has, have, subject, be double en been, verb in ing form, object, since for time phrase. මතක තියාගන්න has have විතරයි කරන කෙනා මුලට යොදන්නේ be double en been කියන එක ඒ විදිහටම තියෙනවා. නැවතත් මතක් කළොත් කොහොමද වෙන්නේ නම් has have වලින් එකක් subject be double en been verb in ing form object since for for වලින් එකක් යොදලා ඒ අදාළ කාලයට සම්බන්ධ කොටස යොදන්නට තියෙනවා. එhmenan මතක තියාගන්න. ඉතින් අපි let's move on to next example, right? අපි ඊළඟ example එකට ගිහිල්ලා බලමු කොහොමද අපි මේක question එකට හරවන්නේ කියලා. Have you been following a course for 2 years? Have you been following a course? Have you been following a course for 2 years? Have you been following a course for 2 years? දැන් අවුරුදු දෙකක් තිස්සේ course එකක් follow කරමින් ඉන්නවනේ. හදාරමින් ඉන්නවනේ. Have you been following a course for 2 years? වසර දෙකක් තිස්සේ course එකක් follow කරමින් ඉන්නවනේ. අන්න අපි අහන විදිය. ඒ අපිට තව එකක් අහන්න පුළුවන්. Has he been working as a pilot since 2015? Has he been working? Has he been working? Has he been working as a pilot since 2015? ඔහු පයිලට් කෙනෙක් විදිහට 2015 ඉඳලා සේවය කරමින් ඉන්නවද? වැඩ කරමින් ඉන්නවද? Has he been working as a pilot since 2015? 2015 ඉඳලා පයිලට් කෙනෙක් විදිහට වැඩ කරමින් ඉන්නවා. ඔන්න අහපු විදිය. ඉතින් එහෙමනම් මම හිතන්නේ ඔයාලට මේක තේරෙන්නේ නැති කොහොමද ක්වෙස්චන් එකට හරවගන්නේ කියලා. ඉතින් අපි පොසිටිව්, නෙගටිව් සහ ක්වෙස්චන් ෆෝම් එක කතා කළා. ඉතින් මම හිතන්නේ ඔයාලට හොඳට තේරෙන්නේ නැති කියලා කොතෙක් දුරට තේරුණාද කියලා බලන්න අපි පොඩි exercise එකක්, activity එකක් කරලා බලමු නේද? You are ready, right? Are you ready? Right. Okay, let's start. පටන් ගමු මෙන්න. Get first one. She blank live in Colombo since 2020. She blank within bracket live in Colombo since 2020. ඇය 2020 ඉඳන් 20 සිට කොළඹ ජීවත් වෙමින් සිටිනවා. එහෙමනම් කොහොමද අපි මේ blank එකට මේ live කියන එක ගැලපෙන විදිහට හරවන්නේ? මොකද කරන්නේ? Can you guess? මම හිතනවා guess කරන්න ඇති කියලා. මොකද වෙන්නේ? She has been living. Has been living. Has been living. She has been living in Colombo since 2020. ඒ 2020 ඉඳලා කොළඹ ජීවත් වෙමින් ඉන්නවා. Look at the second one. He blank within bracket not feel well for a week. He blank within bracket not feel well for a week. ඔහුට සතියක් තිස්සේ එච්චර සනීප ගතියක් ඇත්තේ නැහැ. ඔහු අසනීප ගතියකින් පෙළෙමින් ඉන්නවා කියන එක තමයි ඉතින් අදහස් වෙන්නේ. මොකද්ද වෙන්නේ එහෙම? He negative form. He hasn't been feeling. He hasn't been feeling. Hasn't been feeling. He hasn't been feeling well for a week. He hasn't been feeling well for a week. ඔහු සතියක් තිස්සේ අසනීපයෙන් පෙළෙමින් සිටිනවා. එහෙම නැත්නම් සනීපයක් ගතියකින් නෙමෙයි සිටින්නේ කියන එක තමයි ඔය කියන්නේ. Look at the next example, the number 3, third one. තුන්වෙනි එක බලන්න. Blank they blank play cricket for 2 hours. Blank they blank within bracket play cricket for 2 hours. Question. ප්‍රශ්න ආකාරයෙන් තමයි අහන්නේ. ඔවුන් පැය දෙකක් තිස්සේ ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්නවාද? ඔවුන් පැය දෙකක් තිස්සේ ක්‍රිකට් සෙල්ලම් කර ඉන්නවාද? මොකද්ද වෙන්නේ? How it could be. මොකද්ද answer වෙන්න පුළුවන්? Have they been playing? Have they been playing? Have they been playing cricket for 2 hours? Have they been playing cricket for 2 hours? ඔවුන් පැය දෙකක් තිස්සේ ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්නවා. ඔන්න අපි තියෙන විදිය. එහෙමනම් මම හිතන්නේ ඔයාලා මේක හොඳින් තේරුම් ගන්න ඇති කියලා. ඉතින් අපි අද කතා කරේ present perfect continuous tense ගැන. යොදන විදිය මතක් කරොත් අපි කතා කළා අතීතයේ පටන් ගත දෙයක් සිදුවින් ඇවිල්ලා තවමත් මේ වෙනකොට සිදුවින් පවතින දෙයක් ගැන කතා කරන්න. Some activity start in the past and continuation even up to now. මේ වෙනකන් එක පැවතින පවතින දෙයක් ගැන තමයි කතා කළේ. ලියන විදිය ස්ට්‍රක්චර් ගැන කතා කරොත්
subject has have be double and been plus verb in ing form කරන කෙනෙක් ඉන්නවා has have වලින් එකක් දාලා be double and been දාලා ක්‍රියාපදයේ ing වලින් තියනට ඕන එකට කතා කළා. ඉතින් මම හිතන්නේ ඔයාලා මේ ලෙසන් එක හොඳට තේරුම් ගන්න ඇති කියලා. ඒ වගේම මේක හොඳයි කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් මගේ යාළුවොත් එක්කලා බෙදා හදා ගන්න, share කරගන්න. ඒ වගේම any issues you have you can comment. පුළුවන් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් comment කරන්න comment section එකේ. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරන්න. ඒකට පුළුවන් නිරන්තරයෙන්ම අපේ ඉදිරි lesson එකට එකතු වෙන්න. So with this we are going to conclude our today's lesson and wish to meet you again with our next lesson, past perfect continuous tense. So till then, keep learning, keep improving. Have a great time and great day. See you. Bye for now.